200cc කාණ්ඩයේ King NS200ද NS එකේ ඇත්තටම බ්‍රේක් නැද්ද? Pulsar NS200 එකේ අලුත්ම අප්ඩේට් එක BS7 දැන් ඇවිල්ලා තියෙනවා. පරණ බයික් එකේ බ්‍රේක් ප්‍රශ්නය අලුත් BS7 එකේදී බජාජ්ලා විසඳලාද? අවුරුදු 10කට වඩා එකම පෙනුම තිබුණ NS එකට බජාජ්ලා කරපු වෙනස්කම් ටික අද අපි බලමු. මේකේ දකින්න ලැබෙන ලොකුම වෙනස තමයි ඉස්සරහා තියෙන champagne gold USD forks දෙක. මේකෙන් බයික් එකේ පෙනුම විතරක් නෙවෙයි වංගුවලදී බයික් එකේ ස්ටෙබිලිටි එක පට්ට විදිහට වැඩි වෙලා තියෙනවා. ඊළඟ දේ තමයි මේකේ දැන් එන full LED headlight එක සහ නවීන පෙනුම තියෙන LED DRLs ටික. NS කියන්නේ සුපිරිම ඇග්‍රෙසිව් පෙනුමක් තියෙන බයික් එකක්. අවසානයේ බජාජ්ලා අපේ ඉල්ලීම අහලා තියෙනවා. දැන් මේකේ එන්නේ full digital console එකක්. ඒකේ gear position indicator එක, ඉන්ධන පිරිමැස්ම, fuel economy සහ Bluetooth connectivity පවා ඇතුළත්. ඒ වගේම ආරක්ෂාව අතින් දැන් මේකේ dual channel ABS එන නිසා ඕනෑම හදිසි අවස්ථාවක බය නැතුව බ්‍රේක් කරන්න පුළුවන්. එන්ජිම පෙට්ටෙන් බැලුවොත් තවමත් ඒ ජනප්‍රිය 199.5 cc liquid cooled triple spark එන්ජිමම තමයි තියෙන්නේ. හැබැයි මේක දැන් BS7 compliant නිසා රයිඩ් එක කලින්ට වඩා සෑහෙන්න ස්මූත්. PS 24.5ක පවර් එකක් සහ 18.74ක් nm ටෝක් එකක් මේකෙන් ජනනය කරනවා. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද මේ අලුත් NS200 එක ගැන? පරණ පෙනුමට වඩා මේක ලස්සනයිද? කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න දිගටම සෙට් වෙලා ඉන්න.